හලෝ කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලෙකින් ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන ආවා. බබාලා තුන්දෙනාගේ වැඩත් එක්ක චුට්ටක් කාලේ හොයාගන්න අමාරු වුණා. ඔයාලත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්න. ඉතින් දැන් පොඩ්ඩක් මට වෙලාව අද හම්බෙච්ච නිසා මං හිතුවා ගොඩාක් වටින මාතෘකාවක් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ග්‍රේඩ් 1 වලට අලුතෙන් බබාලා යන්න ඉන්න අම්මලට ගොඩාක් වැදගත් වෙන කරුණු ටිකක්. වැදගත් වෙන කියන්නේ යාළගේ ඉස්සරහට තියෙන වැඩ ටික පහසු කරගන්න පුළුවන් කරුණු ටිකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම බබා ඔයා ඉස්කෝලේකට දැන් අපි හොඳම ඉස්කෝලේකට බබාව දාන්නනේ හැමෝම try කරන්නේ. ඉතින් බබාව ඉස්කෝලේට දැම්මට පස්සේ ඔයාලගේ පන්තියට ඒ කියන්නේ බබාව A ද B ද C ද එහෙම පන්ති වලට කඩනවානේ. ඒ කඩලා පන්තියකට දැම්මට පස්සේ බබාගේ ටීචර් ඔයාලට එවනවා බුක් ලිස්ට් එකක්. ඉතින් අපි මේ බුක් ලිස්ට් එකේ විදිහට තමයි පොත් ටික ගන්න ඕන. අපිට කරන්න පුළුවන් ග්‍රේඩ් 1 බබෙක්ගේ අම්මා කෙනෙක් විදියට කරන්න පුළුවන් වටිනම හොඳම දෙයක් තමයි මම මුලින්ම මෙන්න මේ කරුණ කියන්න කැමතියි. ඇත්තටම ඔයාලගේ බුක් ලිස්ට් එකේ තියෙන පොත් ගානට අමතරව චූටි ස්ටොක් එකක් පොඩි පොත් එකතුවක් ඔයාලා ගෙදර පවත්වාගෙන යන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට තනි රූල් පොත් 6ක් වගේ තමයි බුක් ලිස්ට් එකට දාලා තියෙන්නේ. එතකොට ඔයා තනි රූල් පොත් 10ක් විතර ගන්නකොට ගන්න. පුළුවන් අය ගන්නකොට ගන්න. ඒ බුක් ලිස්ට් එකත් එක්කම ගන්න පුළුවන් නම් එහෙමයි ඊට අමතරව හරි කමක් නැහැ. ඔයා තනි රූල් පොත් 4ක් 5ක් තව ගෙදර තියාගන්න. කොට රූල් පොත් තව 3ක් විතර වගේවත් ගෙදර තියාගන්න. පස් රූල් පොත් නම් මට මතක විදියට ඉල්ලපු ප්‍රමාණයට වඩා එකක් විතර වගේ තමයි ගියේ. ඉතින් එක දෙක වසරවල් දෙකේම එකම පන්තියක තමයි බබාලා ඉන්නේ. එකම ටීචර් කෙනෙක් යටතේ තමයි බබාලා ඉගෙන ගන්නෙ. ඉතින් එක වසර පොත් ගොඩාක් වෙලාවට දෙක වසරටත් පාවිච්චි කරනවා. දෙක වසරට වෙනමම ලිස්ට් එකක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් එකම ටීචර් ඉන්න නිසා ගොඩාක් වෙලාවට එක වසර පොත්ම දෙක වසරට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණත් කමක් නැහැ. පොත් අපතේ යන්නේ නැහැ. පස් රූල් පොත් විතරක් ලොකු ස්ටොක් එකක් තියාගන්න එපා. හැබැයි තනි රූල් පොත්, කොට රූල් පොත්, පරිසරය වලට ගන්න අර එක පැත්තක් සුදු පාට තියෙන අනෙක් පැත්තේ රූල් තියෙන අන්න ඒ වගේ පොත් ඔයාලා එකක් දෙකක් හරි වැඩිපුර ගෙදර තියාගන්න. මොකද බබාගේ පොත ඉවරයි කියලා බබා ඇවිල්ලා සමහරලාට යාළුවට මතක් වුණාම තමයි කියන්නේ පොත ඉවරයි කියලා. එහෙම නැත්නම් ටීචර් ඒව චෙක් කරන්නේ බබාලා ඔක්කොමලව යවලා. ගෙවල් වලට යවලා එහෙම තමයි ටීචර්ව චෙක් කරන්නේ. ඒ චෙක් කරලා සමහර වෙලාවට ටීචර් ඔය බුක් ලිස්ට් එකේ තියෙන දේවල් වලට අමතරව සමහර වෙලාවලට කියනවා බබාලට අසාලිවීම වලට පොතක් ගේන්න. ඔහොම දාන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම වුණාම ඔයාලගේ ගෙදර ඔයාලා අමතරව පොත් ටිකක් තියාගෙන ඉන්නවා නම් ඔයාලට හරිම ලේසි ඒක ඒ අදාළ පාටට පිට කවර දාලා ඉවර වෙලා යවන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා මට නම් මම වගේ අම්මා කෙනෙක්ට ඒ කියන්නේ නිතරම ඉඳලා වීඩියෝ එකක් කරන්න ගත්තම තමයි කාක්කොත් කෑ ගහන්නේ. මම හිතනවා මම වගේ අම්මා කෙනෙක්ට නිතරම කඩේට බුක් ෂොප් වලට යවන්න, කඩවල් ගාන යවන්න විදිහක් නැති මම වගේ අම්මා කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙන මෙන්න මේ කාරණාව නිතරම බුක්ස් වල ස්ටොක් එකක් අපි හැමතිස්සෙම ගෙදර තියාගෙන ඉන්න එක. මම නම් සාමාන්‍යයෙන් තනි රූල් පොත් පිටු 80න් 10ක් 15ක් ගෙදර තියාගෙන ඉන්න. මොකද අපතේ යන්නේ නැති නිසා මම පස් රූල් පොත් ගන්න එපා කියලා කිව්වේ. මම පස් රූල් පොතුත් ඒ වගේම 10ක් විතර ගත්තා. හැබැයි අවශ්‍ය වුණේ නැහැ. නමුත් මට අර මගේ ඊළඟ බබා දැන් ලබන අවුරුද්දේනේ නර්සරි යන්නේ. දැන් මගේ බබා දැන් ග්‍රේඩ් 3 ඉන්නේ. 2026 යා ග්‍රේඩ් 4 වලට තමයි යන්නේ. ඉතින් මගේ දෙවෙනි බබා දැන් ග්‍රේඩ් 1 වලට යන්නේ ඉන්නේ 2026. ඉතින් එතකොට මට එයාට පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒක ලොකුවට අපතේ ගියේ නැහැ. නමුත් මම අර පස් රූල් පොත් ගොඩාක් ගෙනල්ලා තියාගත්තා. පොත් 10ක් විතර වගේ
ගෙනල්ලා තියාගත්තා. ඒවා ඕන උනේ නැහැ පාස් රූල් පොත. හැබැයි තනි රූල් පොත් කොට රූල් පොත් නම් ගොඩාක් පාවිච්චි වුණා. මොකද බබාලාගේ පොත් මෙයාලා අකුරු ලියන්න පටන් ගත්තට පස්සේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේගොල්ලෝ ගොඩාක් ලොකුවට පිටු තිය ලියනවා. ඉතින් එහෙම වුණාම අර කියන ප්‍රමාණයට වඩා වැඩියෙන් යන්න පුළුවන්. ඒ වගේම තමයි ගවර්න්මන්ට් ස්කූල් වල ගොඩාක් වෙලාවට දැන් අපේ පුතාලගේ ඉස්කෝලේ නම් පාට තිබුණා. මේ කියන්නේ මව්බස් කියන එකට රතු පාට දාන්න, ගණිතය වලට නිල් පාට දාන්න, බුද්ධ ආගම වලට කහ පාට දාන්න. අන්න ඒ වගේ පිට කවර වල කලර්ස් දාලා තිබුණා. ඉතින් ඒක නිසා දැන් අපිට එකපාරට පොතක් ඉවරුනාට පස්සේ පොතක් විතරක් අපේ ගෙදර තිබිලා වැඩක් නැහැ නේද? ඉතින් එහෙම වුණාම අපි ඉටිකොල රෝලක්, එතකොට ඒ අදාළ වානිෂ් කොළ ඒකෙන් දෙකක් විතර, එක පාටකින් දෙකක් විතර වගේ ගෙදර ගෙනල්ලා තියාගන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා. එතකොට අපිට ටක් ගාලා බබාට පිට කවර දාලා යවන්න පුළුවන්. මම නම් අර ප්ලාස්ටික් කවර්ස් ඒ සෙට් එකක් මම ගෙනල්ලා තියාගෙන ඉන්නවා හැමතිස්සෙම. බබාට ටක් ගාලා මට කවර දාලා යවන්න පුළුවන් වෙන්න. ඒ වගේම තමයි බබාගේ නම ටයිප් කරපු බබාගේ නම අදාළ කොලයක් හැමතිස්සෙම අමතරව ගෙනල්ලා තියාගන්න ඔයාලා. අමතරව ඒක තියාගෙන ඉන්න. මොකද හැමතිස්සෙම දැන් පොත ඉවර වුණා කියලා කිව්වොත් පොතක් විතරක් අපි ළඟ තියලා වැඩක් නැහැ. අර ටික ඔක්කොම ඕනනේ. ඒ නිසා මම සමහර වෙලාවට අපත යන වෙලාවල් තියෙනවා. අවුරුදු ඉවරනකොට තමයි. මොකද grade 1 කියලා ගහපු එක ශ්‍රේණිය කියලා ගහපු කොල එක ශ්‍රේණියට විතරනේ අදාළ වෙන්නේ. ඒ නිසා සමහර වෙලාවල් තියෙනවා ඒක නම් ලේබල් 2-3ක් විතර අපිට යන්න පුළුවන්. ඒ වුණාට අර අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න තියෙන නිසා ගොඩක් වෙලාවට මම නම් ගෙනල්ලා තියාගත්තා. ඉතින් මට ඒක හරිය ප්‍රයෝජනවත් වුණා. පොත් ඉවර වෙන්න ටක් ගාලා පිට කවර දාලා යවන්න පුළුවන් වෙන්න. ඒතර පළවෙනි කාරණාව විදිහට මම ඔයාලට කියන්නේ චූටි පොත් ස්ටොක් එකක්. ඒතර පොතට පිට කවර දාන්න අවශ්‍ය කොළ ඒ හැමදේම නිතරම ගෙදර තියාගන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි බබාලට පරිසරය ගත්තහම පුංචිම කාලේදී දැන් grade 1 ඉන්නකොට එයාලට මුලින්මම කරන්න දෙන්නේ චිත්‍ර අඳින්න දෙන එක. ඒ වගේම එයාලා චිත්‍ර අඳිනවා. එතකොට අකුරු පටන් ගත්තට පස්සේ තමයි හිමින් වැඩ කියන්නේ අකුරු ලියන දේවල් පටන් ගන්න. එතකන් එයාලා කරන්නේ ගොඩාක්ම චිත්‍ර අඳින එක. ඉතින් මේ චිත්‍ර අඳින්න විතරක් මදි. ගොඩක් වෙලාවට අලවන්න දේවල් එවනවා. එතකොට මම ඔයාලට කියලා තියෙනවා මීට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ ගැන. පත්තරවල විශේෂයෙන්ම චූටි බබා පත්තරේ ගොඩාක් වෙලාවට ඒ විෂයට ඒ කාලෙට අදාළ පින්තූර ටික පත්තරේ පළ වෙනවා. එතකොට මම ඒ පින්තූර කොළ කොහොමද ලස්සනට අහුරලා මම තියාගෙන ඉන්නේ කෙනෙක් ගැනත් මම වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. මම ලින්ක් එක ඕනනම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා ගිහින් බලන්න. ඉතින් අන්න ඒ විදිහට හරි පිළිවෙලට තියාගෙන හිටියොත් එහෙම ඔයාලට පරිසරයවලදී හරිම ලේසි පින්තූර අලවල යවන්න. ඉතින් මේකට අපිට පින්තූර කොළ නම් ගෙදර ගෙනල්ලා තියාගන්න බැහැනේ ගොඩක්. ඒතර අවශ්‍ය වෙලාවට මම නම් කරේ print out ගත්ත එක. එහෙම නැත්නම් පින්තූර කොළ ගෙන්න ගන්න පුළුවන් වෙලාවල් වලදී ඉදිරි පාඩම් බලලා එහෙම ගෙනල්ලා තියාගත්ත එක. එහෙම නැත්නම් මම කලින් ඉඳලාම මගේ පුංචි එකතුවක් තිබුණා පින්තූර කොළවල මම බබාට ගන්න පත්තර ඒ කාලේ ඉඳලාම ඒකට හම්බෙන පත්තරයට හම්බෙන අතිරේක පින්තූර අතිරේක ටික වෙනමම ඒක ෆයිල් කරලා තියෙනවා. පිළිවෙලකට නම් ගහලා තියෙන නිසා මම දන්නවා ඒක ක්ලියර් බෑග් වයිස් එහෙම වෙන් කරලා තියෙන නිසා මම දන්නවා දැන් සුළඟ සම්බන්ධ දේවල් නම් ඒගොල්ලන්ට කියලා දෙන්නේ පාසල සම්මුලින්ම අපේ පාසල කියන පාඩමනේ යන්නේ. ඒතර අපේ පාසල සම්බන්ධ දේවල් වලදී විදුහල්පතිතුමා එහෙම අලවන්න එනවා. ඒතකොට ඒ පින්තූර ටික මම දන්නවා පාසල සම්බන්ධ දෑ කියලා මම එහෙම ලේබල් කරලා තියෙනවා. ඉතින් ඒ ෆයිල් එකේ විතරයි මම ඒක අදින්න ඕන. ඒ ෆයිල් එකේ ඇද්දාම හොඳටම ඇති. හැම ෆයිල් එකක්ම ඇදගෙන දඟලන්න ඕනේ නැහැ. ඉතින් පින්තූර හොයන්න. අන්න ඒ වගේ ඔයාලා දැම්ම ඉඳලාම දැන් සමහර අය ඉන්න ඔක්කොම එක ගොඩේ මේ පින්තූර ටික දාලා තියෙනවා. දැන් ඔයාලට කාලයක් තියෙනවා. එක දවසක් අරගෙන වෙන් කරගන්න. මේක අපතේ යන වැඩක් නෙමෙයි. ඉස්සරහට හරිය ප්‍රයෝජනවත් වෙන වැඩක්. පත්තරවල තියෙන ඒ පින්තූර ඔක්කොම එකතු කරලා වෙන් කරලා කොටස් කරලා කියන්නේ සුළඟ සම්බන්ධ දේ කියලා ගත්තොත් සුළඟින් ලැබෙන ප්‍රයෝජන, සුළඟින් සිදුවෙන හානි හැමදේම එතකොට ඒ ෆයිල් එකේ තමයි තියෙන්නේ. ක්ලියර් බෑග් එකක් නම් ක්ලියර් බෑග් එකේ තමයි ක්ලියර් බෑග් තමයි ගොඩක් මට මම මුලින්ම ෆයිල්ස් වල දැම්ම ඒක සාර්ථක වුණේ නැහැ. ක්ලියර් බෑග් එක තමයි මටත් හරි ගියේ. ක්ලියර් බෑග් ලොකු ගණක් වෙන්නේ නැහැ. ක්ලියර් බෑග් එකක්
රුපියල් 100ක් වගේ වෙයි ක්ලියර් බෑග් 10ක් විතර හරි 5ක් විතර හරි ගෙනල්ලා 10ක් යන්නෙත් නෑ මගේ නම් ක්ලියර් බෑග් 4ක් විතර වගේ තියෙන්නේ. ඊට පින්තූර කොළ ටික බෙදලා තියාගත්තොත් එහෙම ඔයාලට ඉක්මනට බබාගේ හෝම්වර්ක් වලට එවන අර පින්තූර ඇලවිල්ල ඔයාලට හරිම පහසුවක් කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් අපි බබාට සමහර නර්සරි තියෙනවා බබාට අපි නර්සරි යන කාලේ මම මේ කතා කරන්නේ. සමහර නර්සරි තියෙනවා පැන්සල් එහෙම පැන්සල් ඉරේසර් ඔක්කොම බබාට කලින්ම නර්සරි එකට අරගෙන නර්සරි එක හරහා තමයි දෙන්නේ. එතකොට පර්ස් එකක් වෙනමම පෙන්සිල් බොක්ස් එකක් වෙනමම එයාට අපි ගෙදරින් යවන්න අවශ්‍ය නැහැ. පාට පැන්සල් ඉඳන් මෙහෙන් දෙනවා. එතකොට සමහර නර්සරි තියෙනවා පෙන්සිල් කේස් එකක් අනිවාර්යයෙන්ම අපි ගෙදරින් යවන්න ඕන. එතකොට අවුරුදු දෙකක් පුරාවට එහෙම පෙන්සිල් කේස් එකක් ගෙදරින් යවන්න පුරුදු වෙච්ච බබාලා නම් සමහර වෙලාවට මම දන්නේ නැහැ නැති කරගෙන එනවද නැද්ද කියන්න. මගේ බබාගේ නර්සරි එකේ නම් අපේ කලින් එහෙට ගත්තා පැන්සල් ටිකක්. ඉතින් ඒ ටික තමයි අවුරුදු දෙක පුරාවටම එයාලා නර්සරි එක හරහා තමයි ඒක දුන්නේ. වැඩේ කරලා වුණාට පස්සේ නර්සරි එකෙන් එකතු කරගන්නවා. ඒතකොට ඒ බබාලා පුරුදු වෙලා නැහැ. ගෙනියන පැන්සල, ගෙදරින් ගෙනියන පැන්සල ගෙදර අරන් එන්න. ගොඩාක් වෙලාවට බඩු නැති කරගන්න එක චූටි බබාලාගේ පුරුද්දක්. ඉතින් අනිවාර්යයෙන්ම පැන්සල් නම් 10ක් 15ක්වත් නැති කරගෙන නම් එනවා මාසෙකට සැරයක්. මාසෙකට 10ක් 15ක් විතර සමාලලට අතුරුදහන්. අපි කොච්චර නම ගාලා කොච්චර කොහොම යවුවත් පාට පැන්සල්, ඉරේසර් සහ පැන්සල් ඔය ටික අනිවාර්යයෙන්ම ඒකෙත් පුංචි ස්ටොක් එකක් හැමතිස්සෙම ගෙදර තියාගන්න. මේ කටර් එහෙමත් එහෙමයි. පුංචි ස්ටොක් එකක් ගෙදර හැමතිස්සෙම තියාගන්න. මම නම් පුංචි ස්ටොක් එකක් නෙවෙයි. මට සමහර වෙලාවට මම ওই බුක් ෂොප් එකට ගියාම පැන්සල් ඔය බොක්ස් තියෙන එක අර සන්ෆ්ලවර් පෙන්සිල් එකෙන් මැංගෝ පෙන්සිල් එකෙන් එහෙම බොක්ස් එක අරගෙන එනවා. මේ මොකද එච්චරටම පැන්සල් නැති කරගෙන එනවා මුළු අවුරුදු. දැන් මගේ බබා ග්‍රේඩ් 3 ඉන්නේ. තාමත් පැන්සල සමහර වෙලාවට දවස් 2ක් වගේ තමයි තියෙන්නේ. එතනින් එහාට පැන්සල නැහැ. ඒ වගේම පාට පැන්සල් අනිවාර්යෙන් පාවිච්චි කරනවා ග්‍රේඩ් 1 වලට යද්දී. ඉතින් ওই පාට පැන්සල් ටික පවා අනිවාර්යෙන්ම අපි ඒක කොච්චර අපි නම ගහලා යවුවත් එයාලට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ෂෙයා කරගන්නවා. ඒවත් එක්ක සමහරලාට බිමට වැටිච්ච පැන්සල ඇහිඳ ගන්න නැති බබාලා ඉන්නවා. ඒ නිසා ඒකෙත් පුංචි ස්ටොක් එකක් ගෙදර හැමදෙස්සම තියාගන්න. මොකද අපිට පැන්සලක් නැතුව බබාව යවන්න බැහැනේ. ඉස්කෝලේට ඒතකොට යට කාගෙන්වත් ඉල්ලගෙන කරන්න කියලා අපිට එහෙම කියන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පැන්සල් ටිකක් වැඩිපුර, ඉරේසර් ටිකක් වැඩිපුර, කටර් ටිකක් වැඩිපුර, පාට පැන්සල් පෙට්ටියක් දෙකක් වැඩිපුර ගෙදර තියාගන්න. ඇට්ලස් එකේ තියෙනවා ඇට්ලස් එකේ පාට 12 පාට පැන්සල් සෙට් එකේ තියෙනවා පැන්සල දෙපැත්තේ පාට දෙකක් තියෙනවා. බ්ලූ කලර් එක පැත්තක, රෙඩ් කලර් එක පැත්තක එහෙම තියෙන පාට දෙක තියෙන පෙන්සිල් මම හිතන්නේ 12 පැක් එකේ තියෙනවා. දෙපැත්තේ පාට දෙකක් තියෙනවා. මම ගොඩාක් වෙලාවට ඒක තමයි ගන්නෙ. ඒකට පැන්සල් 24ක් පාට 24ක් බබාට ලැබුණා වගේ තමයිනේ. ඉතින් ඒක ගන්නවා. ඉතින් ඇත්තටම දැන් කාලේ නම් පාට පැන්සල් එහෙම ටිකක් ගණන්නේ රුපියල් සමහරලාට 600 ගණන් 700 ගණන් වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් හොඳම වර්ගෙන් කියලා මෙපඩ් එකෙන් ගන්න එහෙම එකක් නැහැ. මොකද මෙයාලා මොනවා ගත්තත් නැති කරගෙන එනවා. ඒක අනිවාර්ය දෙයක් වගේ පැන්සල් නැති කරගෙන එන එක ගෙදර අනිවාර්ය දෙයක් වගේ. ඒකින්ද මේගොල්ලෝ පැන්සල් නැති කරගෙන එනවා. ඒ හින්දා ගොඩාක් වෙලාට ස්ටොක් එකක් තියාගෙන යන්න. අන්න ඒ දේවලුත්. ඒ වගේම බබාට දැන් පැන්සල් පොත් නම් සාමාන්‍යයෙන් ගෙවල් තියෙනවානේ. ඒ වුණාට වතුර බෝතල් ඒ වගේම චුටි කෑම් පෙට්ටියකුත් වතුර බෝතලයක් එක්ස්ට්‍රා චුටි කෑම් පෙට්ටියක් එක්ස්ට්‍රා ඔය දෙකත් හැමතිස්සෙම ගෙදර තියාගෙන එන්න. වතුර බෝතල් කියන දේත් අන්න ඒ විදියම තමයි අපි නම ගහලා කොච්චර කොහොම පරිස්සම් කරන්න හැදුවත් අනිවාර්යයෙන්ම සමහර බබාලා ඉන්නවා වතුර බෝතලයට වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඒක සමහර බබාලා එකම වගේ වතුර බෝතල් තිබ්බොත් අරන් යන අය ඉන්නවා. ඉතින් අර ලස්සන ගොඩාක් ගාණ වැඩි වතුර බෝතලයක් මුලින් අරන් දුන්නට කමක් නැහැ. නමුත් මම නම් කියන්නේ ගාණ අඩුවෙන්ම තීන හරි ඔය ඇට්ලස් වතුර බෝතල් තියෙන්නේ. ඒ ඇට්ලස් එකේ වතුර මම මේ බ්‍රෑන්ඩ් එහෙම නම කියනවා නෙවෙයි. නමුත් මගේ බබාලට මම ගොඩක් වෙලාවට ඒක තමයි ගන්නෙ. මොකද ඒක ගාණත් අඩු රුපියල් 600 ගාණක් වගේ වෙන්නේ. ඒක ඒ වගේම ලීක් වෙන්නේ මුකුත් ඇත්තෙත් නැහැ. අනිත් එක බබාලා මෙහෙම නැති කරගෙන එන ගමනට ගොඩාක් වටින 1000 ගණන් 2000 ගණන් දිදී අපිට මේ වතුර බෝතල් එහෙම යවන්නත් බැහැනේ මේ තීන කාලෙත් එක්ක.
ඉතින් අර හොඳ වතුර බෝතලයක් මුලින් පාවිච්චි කරන්න. ඒ වගේම ගෙදර හැමතිස්සෙම වතුර බෝතලයක් සහ චූටි කෑම් පෙට්ටියක් එක්ස්ට්‍රා තියාගෙන ඉන්න. ඕක අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම. බබාලා නැති කරගෙන එනවා. ගොඩාක් වෙලාවට වතුර බෝතලෙත් නැති කරගෙන එනවා තියෙනවා. මොකද මේ අත්දැකීම් මට ලැබුණේ මගේ ලොකු බබා ඉස්කෝලේ යන්න ගත්තාට පස්සේ තමයි මේ පැන්සල් නැති වෙන එකයි වතුර බෝතල් නැති වෙන එකයි. මෙයා කෑම් පෙට්ටියලා නැති කරගෙන මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. නමුත් සමහර බබාලා ඉන්නවා බෑග් එක පිටින්ම ස්කූල් වෑන් එකේ යන බබාලා ඉන්නවා. මගේ පුතාගේ යාළුවෝ ඉන්නවා. බෑග් එක පිටින්ම සමහර වෙලාවට සිකියුරිටි රූම් එක ගාව දාලා එයාලා සමහරලාට බෑග් එක නැතුව යනවා. එහෙම නැත්නම් තව බබේගේ බෑග් එකක් අරගෙන තමයි ඒගොල්ලෝ ස්කූල් වෑන් එකට නගින්නේ. ගෙදර ආවට පස්සේ තමයි අම්මා දන්නේ මෙයා මේ වෙන කෙනෙක්ගේ බෑග් එකක් තමයි ගෙනල්ලා තින්නේ කියලා. ඉතින් එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් බෑග් අපිට එක්ස්ට්‍රා එහෙම තියාගන්න බෑ. ඉතින් එහෙම වුණාම ගොඩක් වෙලාවට ඔය රෙකෝඩ් බුක් එක බලලා ඉවර වෙලා ඒ අම්මලට කෝල් කරලා එහෙම මාරු අරගත්ත අවස්ථා තියෙනවා. නමුත් අපිට වතුර බෝතලයක් කෑම් පෙට්ටියක් නම් අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා තියාගන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට දැන් බබාට ගොඩාක් වෙලාවට ගවර්න්මන්ට් ස්කූල් වල එක එක දේවල් ගේන්න කියලා කියනවා. ඒ කියන්නේ කොළ ගේන්න කියලා කියනවා. ඒ කියන්නේ ශාකපත්‍ර ගේන්න කියලා කියනවා. ඔය වගේ බෝතල් මුඩිත එහෙම ගොඩාක් වෙලාවට එක එක ಜಾති ගේන්න කියලා කියනවා. අපි මේ ගේන්න කියන හැම જાතියක්ම shopping bag වල දාලා යවන්නේ නැහැ. අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න ඕනේ grade 1 බබෙක් ඉන්න අම්මා කෙනෙක් නම් වැඩමල්ලක් අනිවාර්යෙන්ම ළඟ තියෙන්න ඕනේ. මොකද්ද මේ වැඩමල්ල කියලා කියන්නේ? වැඩමල්ල කියලා කියන්නේ බබාට ඔය ගේන්න කියන જાති දාලා යවන්න පුළුවන් චූටි බෑග් එකක්. ඉතින් ඒක රෙදි වලින් මහපු බෑග් එකක්. ගොඩාක් වෙලාවට දැන් බුක් ෂොප් වල වැඩමල්ලක් කියලා කිව්වම ඉල්ලවම් දෙනවා. සමහර අය මෙහෙම අර නූලෙන් මෙහෙම තද කරාම මෙතනින් එකතු වෙන්න වගේ එහෙම බෑග්ස් තමයි ගොඩාක් වෙලාවට වැඩමල්ලක් විදියට තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මෙච්චරක් විතර චූටි උස්ස මහත චූටි බෑග් එකක්. ඉතින් මේ වැඩමල්ල අරගෙන තියාගන්න. මොකද මොනවා ගේන්න කියලා කිව්වොත් අපි වැඩමල්ලේ බබාගේ නම ගහලා දාලා යවුවන් පස්සේ ඉතින් බබා shopping සරමෙව මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ගේන්න දෙන්නෙත් නැහැ ඉස්කෝලේට. ඉතින් අර වැඩමල්ල ඇතුලේ තමයි අපිට බබාගේ දේවල් දාලා යවන්න පුළුවන්. ඒක ඉස්සරහට ටීචර්ලා අනිවාර්යෙන්ම මේක කියනවා. වැඩමල්ල ගැන නම් අනිවාර්යෙන්ම කියනවා. ඊළඟට grade 1 ඉන්න බබෙක්ට ඇටමල්ලක් ඕන වෙනවා. මේ ඇටමල්ල අපිට බුක් ෂොප් එකකින් ගන්නත් පුළුවන්. රෙදි වලින් වටේ මහපු කවර් කරපු. වටේම මට මේ වෙලාවේ මගේ බබාගේ ඇටමල්ල නැහැ. ඔයාලට පෙන්නන්න. ඇටමල්ල වටේ මෙම කවර් කරපු බුක් ෂොප් වල තියෙනවා. ඉතින් මේක සමහර නර්සරි වල නම් මේක මේ ඇටමල්ල පාවිච්චි කරනවා ඉස්කෝලේ යන කලින්. ඉතින් ඒක අරන් තියලා තියාගන්න එහෙම වුණොත් එහෙම අනිවාර්යෙන්ම ඉස්කෝලේට එක දවසක් එනවා ඇටමල්ලක් අරන් එන්න කියලා කියන. මේක මේ නර්සරි මේ ඉස්කෝලේ ගිය දාපු පළවෙනිම දවසේ නැස්ති කරගන්න ඕන දෙයක් නෙමෙයි. මේ ඇටමල්ල කියන එක සහ තරාදිය. මොකද බර පාඩමක් තියෙනවා. මේ බර පාඩමේදී තරාදිය අනිවාර්යෙන්ම බබාලට ගේන්න කියලා කියනවා. ඉතින් සමහර නර්සරි වලත් තරාදි වලින් බර පාඩම කරන අය ඉන්නවා. මම දන්නේ නැහැ හැම නර්සරි එකම කරනවද කියලා. අපේ බබාලගේ නර්සරි එකේ නම් බර පාඩම කරා. එතකොට අපි හදාගත්ත හොඳ තරාදියක් ඔය කඩේ ගන්න තියෙන ප්ලාස්ටික් අර තැටි දෙක තියෙන තරාදිය නෙමෙයි. ඔයාලා කප් දෙකක් අරගෙන ඉවර වෙලා ලස්සනට ඒක හදාගන්න. මොකද මේක ඇතුළට බඩු දාලා එයාලට කිරන්න chance එක දෙනවා ඉස්කෝලේදී. ඉතින් මේකට ලුණු ගෙඩියක්, හාල් චුට්ටක්, අල ගෙඩියක් ඒ වගේ දාන්න පුළුවන් වෙන චූටි ගැඹුරක් තියෙන. තැටියම නෙමෙයි. චූටි ගැඹුරක් තියෙන මම ඔයාලට මෙන්න මේ හරියම ෆොටෝ එකක් දාන්නම් අපේ බබාගේ තරාදියේ. මේ විදිහට එකක් හදාගන්න. හැංගර් එකක් තරාදියේ උඩට පාවිච්චි කරන්න එපා කොයි වෙලේකවත්. අපි හැංගර් එකකින් කොහොමද දැන් බර වැඩි පැත්ත කොහොමද බලන්නේ හැංගර් එකක් තියෙනකොට අර එල්ලන්න පහසුයි. ඒක ඇත්ත. ඒ වුණාට හැංගර් එකකින් අපිට බර බලන්න බැහැනේ. බර සමානව තියෙනවද ඒ දේවල් බලන්න නෙමෙයි අපි මේ බබාලට ගේන්න කියලා කියන්නේ තරාදියක්. ඉතින් හොඳ කෝට් එකට සාමාන්‍ය මම ඔයාලට මෙන්න මේ ෆොටෝ එක තියෙනවානේ මෙන්න මේ විදිහට තරාදියක් ඔයාලා හදලා තියාගන්න. බර පාඩමේදී අනිවාර්යයෙන්ම තරාදියකුත් ගේන්න කියලා කියනවා. තව දෙයක් තමයි ඔයාලා අනිවාර්යයෙන්ම කලර් A4 ටිකක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න. මොකද හැමතිස්සෙම කලර් මේ සමහර වෙලාවට මල් කපලා එවන්න, බෝල කපලා එවන්න ඔන්නකොම කියනවා. දැන් අකුරු කරන කාලේ වෙනකොට පංච් කරපු දැන් අපේ බබාලට නම් පංච් අකුර වටේ පංච් ඩොට් අලවන්න අන්න එහෙම
කිව්වා. ඉතින් එතකොට පාට half sheet වල ගෙදර තියෙන්න බෑ. මම නම් මෙන්න මේ වගේ බණ්ඩල් ගම්ම ගෙනල්ලා තියාගෙන ඉන්නවා. මේක රුපියල් 500ක් වගේ තමයි උනේ. කොළ 100ක් තියෙනවා එකකින් මම හිතන්නේ 10 ගානේ විතර වගේ හිටින්න. A4 කොළ. ඉතින් කලර් A4 පැක් එකක් බැරි නම් අඩුම තරමේ එක පාටකින් 5 ගානේ විතරවත් අඩුම තරමේ ගෙනල්ලා තියාගන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද එක එක දේවල් කපලා එවන්න කියලා කියනවා. සමහරට රතු පාට half sheet එවන්න කියලා කියනවා. ඒ වගේ ඉතින් ඒ වගේ කියන වෙලාවට අපි ළඟ තියෙනවා නම් අපිට අග්ගාල එක දාලා යවන්න පුළුවන් නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කලර් A4 ටිකක් ඒ වගේම සුදු half sheet ටිකක් ගෙනල්ලා ගෙදර තියාගෙන ඉන්න. මොකද ඒවනම් හැමතිස්සෙම ඕන වෙන જાති. ඊළඟට ඉතින් දෙක වසර අන්තිම වගේ වෙනකොට අන්තිම වාර කිට්ටු වෙනකොට තුරුලතා පොතක් හදන්න තියෙනවා. ඉතින් තුරුලතා පොතක් කියලා කියන්නේ මොකක්ද? ඉතින් මේ තුරුලතා පොතක් කියලා කියන්නේ ගස්වැල් ගැන තමයි හදන්න තියෙන්නේ. ඉතින් මේකට වේලපු මල් මේකට ඉල්ලනවා. ඉතින් ඔයාලා වේලපු කොළ වේලපු මල් ඉල්ලනවා. සමහර වෙලාවට ගෙදර වවන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ ඉස්කෝලවල මම දන්නේ නැහැ කොහොමද කරන්නේ. අපේ පුතාලගේ ඉස්කෝල නම් මෙන්න මේ පිළිවෙලටයි වෙන්න ඕන. තුරුලතා ගීතේ ලියන්න අර ඒ විදිහට ඒගොල්ලන් ලිස්ට් එක දෙනවා. ඉතින් ඒ ලිස්ට් එකත් එක්ක ඒ විදිහට හදන්න හැබැයි වේලපු මල් උවමනා වුණා. ඉතින් මම දැන්ටත් තියාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට පොඩි කප් එකක දාලා පොත් ඇතුලේ දාලා මල් වේලලා මම ඔයාලට පෙන්නන්නම්. මේ ඉතින් මේ බෝගන් විලා මල් වේල නේ පේනවද? බෝගන් විලා මල් වේලලා මේ අරලිය මල් වේලලා එම මල් ටිකක් වේලලා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පොඩි වෙන්න නැති වෙන කප් එකක දාලා අරන් තියලා තියාගන්න. මේවා සල්ලි වලට බුක් ෂොප් වල ගන්නත් තියෙනවා. මේ හැමදේම බුක් ෂොප් වල ගන්න තියෙනවා අම්මලා. දැන් ඉස්සර තරම් අපි පොඩි කාලේ තරම් එහෙම ගොඩාක් අපහසුයක් නැහැ. මල් වේලපුවක් තියෙනවා, කොළ වේලපුවක් තියෙනවා, කුරු පිහාටු තියෙනවා. ඉතින් හොරගෙඩි ඒ වගේ දේවලු තිකුණන්න තියෙනවා. ඉතින් ඔයාලට ලේසියෙන් තව පාට කරපු වැලි පොල් කුඩු නම් මට මතක නැහැ හරියටම තියෙනවද නැද්ද කියන මට ලොකුම එකක් නැහැ. පාට කරපු මුහුදු වැලි පාට දෙකකින් විතර ඒත් මෙන්න මේ වගේ කප් එකක් විතර තියාගන්න ඔයාලට grade 3 4 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් ඒක. මෙන්න මේ වගේ පොඩි කප් එකකට මුහුදු වැලි ටිකක් අරගෙන සාමාන්‍ය ෆුඩ් කලරින් වලින් මම නම් පාට කරේ ෆුඩ් කලරින් ටිකක් දාලා හොඳට මෙහෙම කලවම් කරාට පස්සේ ඒක දැන් බ්ලූ කලර් නම් ඕනේ මේ නිල් පාට ෆුඩ් කලරින් එක අරගෙන මුහුදු වැලි සින්දු වැල්ල අරගෙන ඉවර වෙලා ඒක චුට්ටක් කලවම් කරාම පොඩ්ඩක් තෙතයිනේ ඊට පස්සේ පොඩ්ඩක් අවුවේ දාලා ගත්තාම අරක කිසිම දූවිල්ලක් ඇත්තෙත් නැහැ පාටත් වෙලා ඒකෙනුත් මෙන්න මේ විදිහට කප් එකක් දෙකක් මම හදලා තියාගෙන ඉන්නවා රතු පාට නිල් පාට කොළ පාට වගේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒක නම් චුට්ට තමයි මම දීලා යවන්නේ. ඉතින් මේ වගේ ලොකු කප් එකකින් එකක් හදාගත්තාම හොඳටම ඇති 1 2 3 වසර වගේ වෙනකම්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. මොකද අලුතෙන්ම බබාලා මේ ඉන්න අම්මලාට මේක මං හිතනවා වැදගත් වෙයි කියලා. මොකද මම අපහසුතාවයටපත් වෙච්ච වෙලාවල් තියෙනවා. එක පාටම මේක අපිට ටීචර්ලට වැරදි කියන්න බෑ. අපි වෙලස්නින් කියන්න කියන්න බෑ කොයිම වෙලාවකවත්. මොකද බබාලව ගෙදර එවලා ඊට පහුවදා වැඩ කරන දේවල් ඒගොල්ලෝ ප්ලෑන් කරනකොට තමයි එයාලා මැසේජස් දාන්නේ. මෙන්න මේ දේවල් ටික හෙට අරගෙන එන්න කියලා. එතකොට සමහර වෙලාවට ඔයා බබාව අරගෙන ගෙදර ඇවිල්ලා ඉවර වෙන්න පුළුවන්. එතකොට ඔයාට ආයිමත් ගිහිලිවලා ඒ වැඩේ කරගන්න විදිහක් නැති වෙන්න පුළුවන්. මම අනන්තවත් සමහර වෙලාවට ගිහින් තියෙනවා බුක් ෂොප් වලට පොත් ගන්න මොනවාම හරි ඔය වගේ දේවල් වලට මගේ නම් ස්ටොක් ඉවර වුණාම මම එහෙම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ එහෙම නොවෙන්න තමයි මම මේ ඔයාලව දැනුවත් කරන්නේ කලින්. එහෙම වෙන්නේ නැහැ. අපි කලින්ම ස්ටොක් එකක් ලෑස්ති කරගත්තොත් දැන් පොත් 4ක් නම් තියෙන්නේ. ඔයා 4වෙනි පොත වගේ දෙවෙනි පොත වගේ අනකොට ඔයා ආයි තව පොත් දෙකක් එතනට ගෙනත් දාගන්න. ඔයාගේ ස්ටොක් එක ඔයා තියාගන්නේ 4 නම් ඉතින් අපිට ලොකු ස්ටොක් එකක් තියාගන්න තරම් මේ කාලේ පොත්වල ගන්නොත් එක ඇත්තටම සල්ලි එතන හිර කරලා තියන්න අමාරුයි. මම ඒක දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔය පරිසරය වලට වගේ ගන්න පොත් නම් ගොඩ අවශ්‍ය වෙන්නේත් නැහැනේ. ඒ නිසා ඒවැ උපරිම පොත් 4ක් විතර වගේ 4ක් 5ක වගේ ස්ටොක් එකක් තියාගන්න හැමතිස්සෙම.
ඒක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. පොත් පැන්සල් මකන නම් මම බොක්ස් එකක් එහෙම තියාගෙන ඉන්නවා. සමහරවිට අද ගේන මකනේ කේන්නේ නැහැ. ගෙදර හැමදාම සමහරවිට දවස් 25ට ඉරේසර් 25ක් විතර යවලා ඇති. එහෙම තියෙනවා. පාට පැන්සල් එහෙම. ඒව බබාට මොකද පරිසරවල ගොඩාක් වෙලාට යාලා මුල් කාලේ කරන්නේ චිත්‍ර අඳිනවා පාට කරනවා. ඉතින් දැනට ඔයාලා දැන් ඉන්නකොට ඔයාලගේ බබාලාට මිනිස් රූප අඳින්න කියලා දෙන්න. සමහර බබාලා ඉන්නවා මේ වෙනකනුත් චිත්‍රයක් හරියට පැහැදිලිව මේ ඉන්නේ මෙන්න මෙයා කියලා අපිට අඳුන ගන්න බැරි විදියට අඳින. ඉතින් ඒක අපි කියලා දුන්නා නම් ඒ බබාලා අඳිනවා. මේක මෙතනින් S2 දාන්න පුතේ. දැන් මිනිස්සෙක් ඇඳාම මිනිස්සයාගේ අනිවාර්යයෙන්ම S2යි කටයි නහයයි දාන්න ඕන. අත් දෙකයි කකුල් දෙකයි දාන්න ඕන. අන්න ඒ ටික ඒතර ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන අඳුන ගන්න පුළුවන් වෙන කොණ්ඩෙන් හරි වෙනසක් කරන්න බබාත් එක්ක එකතුලා චිත්‍ර අඳින්න. චිත්‍ර අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා පරිසරයේ පාඩම් වලදී. මොකද එයාලට මුල්ම අවුරුද්දේ ගියාම අකුරු ලියන්න නැහැ. අකුරු ලියන්න දෙන්නේ නැහැනේ පරිසරය වගේ දේවල් වල ලොකු නෝට් ප්‍රමාණයක් ලියවන්න ළමයාට විදිහක් නැහැනේ. එයාලා කරන්නේ සම්පූර්ණයෙන්ම චිත්‍ර අඳින එක. යාකරන එක. ඔය වගේ වැඩ තමයි ඉතින් කරන්නේ. ඉතින් ඒකට බබා චිත්‍ර අඳින්න දැනගෙන ඉන්න එපා. ඉතින් හැම බබාම එක වගේ නෑ. හැම බබාටම චිත්‍ර අඳින්න බෑ. හැබැයි ඔයාලට මේ කාලේ බබාලත් එක්ක හිමීට ගැහණු රූපයක් අඳින්න කොහමද, අම්මව අඳින්න කිව්වොත් අඳින්නේ කොහමද, තාත්තිව අඳින්න කිව්වොත් අඳින්නේ කොයි විදියටද කියලා බබාලත් එක්ක චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ටීචර් වඳිනකොට ටීචර්ගේ සාරි පොට විදියටවත් පොඩි මෙහෙම කෑල්ලක් දාලා ඒක වෙන්කල මේ ඉන්න ටීචර්යි කියලා අඳුන ගන්න පුළුවන් වෙන්න විදියට අඳින්න. මොකද හාවෙක් අඳින්න එහෙම කියලා කිව්වොත් සත්ව රූපත් අඳින්න එනවා. ඒතර හාවෙක් අඳින්න කියලා කිව්වොත් එම හාවගේ කන් දෙක දිග වෙන්න ඕන. අලියා අඳින්න කිව්වොත් එයාට හොඬ වැලක් තියෙන්න ඕනේ. එයා ටිකක් ලොකුවට අඳින්න ඕනේ. අර ඒ දේවල් අපිට බබාට කියලා දෙන්න පුළුවන්. මේ අඳින්න කියලා මේ ලස්සනට මෙහෙම නෙමෙයි. ඔයා තැනක ඇඳලා පෙන්නන්න. ඔයා තැනක ඇඳලා පෙන්නන්න මෙන්න මේ විදියට හොඬ වැල දාන්න. මෙන්න මේ විදියට කන දාන්න. එහෙම ඇඳලා පෙන්නන්න. එතකොට එයාගේ අත අල්ලලා අඳින්න එපා කොයිම වෙලාවකවත්. මෙහෙම පැත්තකින් ඇඳලා පෙන්නන්න එයාට කියන්න ඒක බලාගෙන අඳින්න කියලා. හොඬ බැල දාන්න. ඒ චූටි බබාලට තේරෙන ඕගොල්ලෝ හිතුවට බබාලට තේරෙන්නේ නැහැ. බබාලා තාම චූටි. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක හොයා කරගන්න බැරි වෙයි. එහෙම කරන්න එපා. ඔයාලා ඒක ඔලුවට දාන්න එපා බබාලට බෑ කියලා. බබාලට බැරි නෑ. අනිවාර්යෙන් බබාලට පුළුවන්. ඔයාලා උදව්වක් විදියට ඔයාලා වෙනමම ඇඳලා දෙන්න. හැබැයි අතින් අල්ලලා කොයි වෙලේකවත් කරවන්න එපා. ඉතින් ඒක ඉස්කෝලේ ගියාම බබා පවුනේ අසරණ වෙනවා. යාට ඇඳ ගන්න විදියක් නැතුව යාළුවන්ගේ උදව් ගන්න වෙනවා. ඉතින් සමහර බබාලා නර්සරි කාලේ ලස්සන චිත්‍ර අඳින බබාලා ඉන්නවා. මගේ ලොකු බබා ඒ විදියේ බබේ. එයාට සම්පූර්ණයෙන්ම එයා අඳින චිත්‍රවල අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් මේ ඇඳලා තියෙන්නේ මෙයා කාවද කියලා. ඉතින් ඒ වුණාට මගේ දෙවනි බබා දැන් මේ grade 1 වලට යන්න ඉන්න බබා. එයා ටිකක් චිත්‍ර අඳිනවා. තාම ටිකක් හොරයි. අපි මේ දවස්වල ඉතින් චිත්‍ර වලින් එයාට කරන්න පුළුවන් උදව්ව මම මේ දවස් ටිකේ යාට කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ටීචර් කෙනෙක් අඳින්නේ කොහොමද? අලියෙක් අඳින්නේ කොහොමද? අර වගේ දේවල් අපි කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වටින්නේ grade 1 වලට අලුතෙන් බබාලා දාන්න ඉන්න අම්මලාට කියලා. මේ දවස්වල ගොඩාක් අය මට කමෙන්ට්ස් දාලා තිබුණා මගේ grade 1 වලට ඇප්ලිකේෂන් එකට ඩොකියුමන්ට්ස් හදාගන්න විදිය මම කරපු වීඩියෝ එකට. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඔයාලා දාන කමෙන්ට් එකකින් තමයි මාව මොටිවේට් වෙන්නේ ඔයාලට මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ හැමදේම ඔයාලට උදව්වක් වෙයි කියලා හිතලා තමයි මම මේ දේවල් කියන්නේ. සමහර විට මේ දේවල් එකක් දෙකක් ඕනේ නැති වෙන්නත් පුළුවන්. නමුත් 95ක් විතර අනිවාර්යයෙන්ම මේ දේවල් වැදගත් වෙනවා. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් මට ඔයාලත් එක්ක තව ෂෙයා කරගන්න ගොඩාක් කාරණා තියෙනවා. ඉතින් මගේ දෙවෙනි බබාගේ මට ලැබිච්ච අත්දැකීම් ටිකක් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන. ඉතින් මං තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.